එකට ඔයාලා ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. අපිට හොස්ටල් එකේ අලුත් රූම් එකක් හම්බුණා. ඒක තියෙන්නේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ. අපි කලින් හිටියේ ෆස්ට් ෆ්ලෝර් එකේනේ. මුලින්ම රූම් එක බලන්න ගිය වෙලාවෙදි තමයි මම මේ වීඩියෝ ක්ලිප් ටික ගත්තේ. මම දැන් ඔයාලට පෙන්නන්නම්කෝ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ ඉඳලා පහළ පේන view එක. මම ඔයාලට පෙන්නුවේ අපි කලින් හිටිය රූම් එක. අපි අපේ අලුත් රූම් එකට යද්දි දූවිල්ල වලින් ඒක පිරීලා තිබුණේ. ඉතින් මුලින්ම ඒක අතු ගාලා පිරිසිදු කරගන්න තමයි හදුවේ. අපි මේ රූම් එකට මූව් වුණේ එක්සෑම් දවස්වල. ඒ කියන්නේ මේකට මූව් වෙද්දී අපිට තව එක සබ්ජෙක්ට් එකක් ඉතුරු වෙලා තිබුණා. ඉතින් මම අලුත් සෙමෙස්ටර් එකේදී කැම්පස් යන්නේ මේ රූම් එකේ ඉඳලා. මම ඔයාලට අලුත් සෙම් එකේ ලෙක්චර්ස් යන දවසක වීඩියෝ එකකුත් අරගෙන එන්නම්. රූම් එකේ තිබුණ දූවිල්ල පිහ දාලා ඊට පස්සේ අපි රූම් එකේ මකුළු දැල් ටිකත් සේරම කැඩුවා. මේ කඩදාසි කොළ නම් අපි එද්දිමයි මෙතන අලවලා තිබුණේ. උදේ පාන්දරට ඉරේලිය වැටෙනවා ගොඩක් සැරට. ඒ නිසා වෙන්නේ නැති මේ විදිහට කඩදාසි කොළ ගහන්න නැත්තේ. අපි පහළ රූම් එකේ ඉද්දී අපිට ওই ප්‍රශ්නේ තිබුණා. පහළ රූම් එකේ වගේම අපිට උඩ රූම් එකේ රෙදි රැක් දෙකක් තිබුණා. ඒවත් ගොඩක් දූවිල්ල තිබුණා. අපි දැන් ඒවත් පිහ දාලා රෙදි දාන්න පුළුවන් විදිහට ඒ රැක් දෙකත් පිරිසිදු කරගත්තා. මේ රෙදි රැක් එක නම් ටිකක් දිරලා වගේ අපි පාවිච්චි කරද්දී පරිස්සමින් තමයි දැන් පාවිච්චි කරන්න වෙන්නේ. ඊට පස්සේ ඇඳේ දූවිල්ල තිබිලා අපි ඒ ටිකත් හොඳට පිරිසිදු කරගත්තා. ඒ දූවිල්ල පිහ දාලා මමයි තව යාළුවෝ දෙන්නෙකුයි තමයි මේ රූම් එක පිහ දාන්න අස් කරන්න ඉන්නේ. දැන් නම් ඉතින් අපි ගොඩක් දුරට රූම් එක අස් කරලා ඉවරයි. දූවිල්ල පිහ දාලා සේරම කරලා ඉවරයි. අපිට දැන් තියෙන්නේ මේ බිම තියෙන දූවිල්ල ටික අතු ගාලා මේක හොදන්න. අපි ඊට පස්සේ දූවිල්ල ටිකත් පිහ දාලා ඉවරලා රූම් එක හේදුවා ඩෙටෝල් දාලා. ඒත් අපිට හිතුණා ඉක්මනින් වේලෙන එකක් නැහැ කියලා. ඒ වුණාට ෆෑන් එකක් දාලා තිබ්බා. ඒ වගේම වෙලාව 12ට විතර වගේත් ඇති. ඒ නිසා ඉක්මනට වේලුණා. ඊට පස්සේ අපි ආයෙත් අපේ පහළ අපි හිටපු රූම් එකට ගියා. ඒකට ගිහිල්ලා අපේ තිබ්බ බඩු සේරම පැක් කරගත්තා උඩ රූම් වලට අරගෙන එන්න. ඉතින් මේ වෙලාවේදී ගත්ත වීඩියෝ ක්ලිප් එකක් තමයි මම මේ ඔයාලට පෙන්නන්නේ. රෙදි පොත්පත් මේ වගේම අපිට අවශ්‍ය අනිකුත් සියලුම දේවල් පහළ රූම් එකේ තිබුණේ. ඒවා අපි උඩට අරගෙන එන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. අපිට දැන් රූම් එක අස් කරලා බඩු අස් කරලා ගොඩක් මහන්සි නිසා අපි හිතුවා තේ එකක් හදාගෙන බොන්න. දැන් තේ එකක් බීලා ආයෙ අපි වැඩ පටන් ගත්තා. අපි රෙදි වේලන්නේ මේ බැල්කනි එකේ රෙදි වැල්කට ගහලා. ඉතින් ඒ පහළ රූම් එකේ තිබුණ රෙදි වැලුත් ගලවලා අපි උඩ රූම් එකට අරගෙන යන්න තමයි හදන්නේ. දැන් අපි බඩු ටික පැක් කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපිට මේ ටික උඩ රූම් වලට අරගෙන යන්න තමයි. පේනවනේ අපි යාළුවෝ 4 දෙනෙක්ගේ බඩු අරගෙන යන්න ගොඩක් තියෙනවා. මේ විදියට අපි බෑග් වල පැක් කරගෙන අපි ඒ ටික උඩට අරගෙන යන්න තමයි දැන් මේ හදන්නේ. අපි දැන් ගොඩක් බඩු උඩට රූම් එකට අරගෙන ඇවිල්ලා ඉවරයි. දැන් අපි ඊළඟට ආයෙත් පහළ රූම් එකට යනවා. ඒකේ තවත් මොන හරි ඉතුරු වෙලා තියෙනවා නම් බඩු අරගෙන එන්න කියලා. ඔන්න ඉතින් දැන් රූම් එකේ ගොඩක් දුරට පහළ රූම් එකේ බඩු අඩුයි. ඒ කියන්නේ අපි සේරම වගේ උඩට අරගෙන ගියා. ඇත්තටම මේ රූම් එකෙන් යන්න අපිට ගොඩක් දුකයි. මොකද සරසවි ජීවිතය ගැන අත්දැකීම් බෙදාගත්තේ මෙතනින්. අපිට මුල්ම අත්දැකීම හොස්ටල් ජීවිතේ මුල්ම අත්දැකීම ලැබුණේ මෙතනින්. ඉතින් අපිට රූම් එක ගොඩක් ලොකු මතකයක් වේවි. ඔන්න ඉතින් දැන් අපේ රූම් එක වහලා ලොක් කරලා යන්න තමයි හදන්නේ. රූම් එක වහලා ලොක් කරලා අපි අතුර හොස්ටල් එකට බාර දෙන්න ඕනි. දැන් ඉතින් අපි ලෑස්ති වෙන්නේ පහළ රූම් එකේ ඉඳලා උඩ රූම් එකට අරගෙන ආපු අපේ බඩු ටික අස් කරගන්න. අපි තුන් දෙනා ඉතින් ඉක්මනට බඩු ටික අස් කරගත්තා. මොකද අපිට තව දවස් දෙකකින් තියෙන එක්සෑම් එකට පාඩම් කරන්නත් ඕනි. ඔන්න ඉතින් මගේ බඩු ටික අල්මාරියේ මේ විදිහට පිළිවෙලට අහුරගත්තා. මම දැන් මේක වීඩියෝ එකක් තමයි ඔයාලට පෙන්නුවේ. මේ තියෙන්නේ අන්තිමට අපේ රූම් එකේ view එක. ඉන්නකෝ මම දැන්
ඔයාලට බැල්කනි එකේ view එකත් පෙන්නන්නම්. හරිම ලස්සනයි ළමයි ඒ වෙලාවේදී අහස. මට හිතුණා එකේ වීඩියෝ ක්ලිප් එකක් ඔයාලට ගේන්න ඕනි කියලා. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්නම්. අලුත් සෙම් එකකින් හමු වෙනකන් ඔයාලා පරිස්සමින් ඉන්න.